A-level General English video series එකට අපි එකතු කරන අලුත්ම වීඩියෝ එක තමයි මේ. Prepositions වලට අදාළව කරන 5 වෙනි වීඩියෝ එක මේ. හරි. ඔයාලා දන්නවා A-level General English paper එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැයයි තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ. ඒකට හම්බෙන්නේ ලකුණු 5යි. ඔයාලට උපරිම ගන්න පුළුවනොත් විනාඩි 5ක් වගේ පොඩි කාලයක්. පුළුවන් තරම් අපි try කරන්න ඕනේ විනාඩි 5කට වඩා අඩු කාලයකින් මේ ප්‍රශ්නේ කරගන්න. අපි ලේසියට කරන්න පුළුවන් ප්‍රශ්න වලින් එකක් තමයි මේ ප්‍රශ්න. මොකද prepositions හරිම පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ටික මතක තියාගෙන කොහොමද use කරන්න කියලා දැනගත්තාම මේ ලකුණු 5 ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලට බලන්න වීඩියෝස් 4ක් තියෙනවා. මෙන්න මේ වීඩියෝස් 4 මම ලින්ක්ස් ටික දානවා. ඔයා මෙන්න මේ ලින්ක්ස් වලට ගිහලා මෙන්න මේ වීඩියෝස් 4 බලලා ඉන්න ඕනේ. මෙන්න මේ දුඹුරු පාට ඉන්ටර්ෆේස් එකක් තියෙන මෙන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට prepositions ගැන මුල ඉඳන් සරලව කියලා දෙනවා. සහ 2009ට අදාළ ප්‍රශ්නය මම මේකෙදි සාකච්ඡා කරනවා. ඊළඟ වීඩියෝස් තුනේ පිළිවෙලට 2020, 21, 22 ඒ අවුරුදු වලට අදාළ පේපර් 1 එකේ පළවෙනි ප්‍රශ්නය මම සාකච්ඡා කරනවා. ඉතින් මෙන්න මේ වීඩියෝස් 4 බලලා ඊළඟට දැන් මම මේ කරන වීඩියෝ එක බලන්න. හරි. මේකෙදි මම ඔයාලට prepositions වලට අදාළ පොඩි short notes කීපයක් දානවා. ඒ ටික ඔයාලට description එකෙන් download කරගන්න පුළුවන්. මේ visual එක ඔයාලට බැලුවොත් ඔයාලට මෙන්න මේක පොඩ්ඩක් refer කරොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ ඔයාලට අවශ්‍ය prepositions ටික exam එකට ඕන කරන prepositions ටික ඔළුවේ ටිකක් තියාගන්න. හරි. among කියලා කියන්නේ අර අතරේ කියන එක. among the crowd කියලා කියන්නේ සෙනඟ අතරේ කියන එක. under කියලා කියන්නේ යට. under the table එක යට. over කියලා කියන්නේ උඩින් කියන එක. in front කියලා කියන්නේ ඉදිරිපසින්. between කියලා කියන්නේ අතර මැද. down කියන්නේ පහළට. through කියලා කියන්නේ හරහා. through. to කියලා කියන්නේ වෙතට වගේ ට ශබ්දේ to. until කියන්නේ තෙක්. until 6 කියන්නේ 6 වෙනකන් 6 වෙන තෙක්. off කියලා කියන්නේ අපි සිංහලෙන් අර අල් කයන්න. අපි හිතමු piece of cake. cake කෑල්ලක්. අනේ off කියන එකෙන් අපි denote කරන්නේ අන්න ඒ දේ. from කියලා කියන්නේ සිට. from goal to මාතර. ගාල්ලේ සිට මාතර දක්වා. towards කියලා කියන්නේ දෙසට. for කියලා කියන්නේ සඳහා. for you කියන්නේ ඔයාට කියන එක. after කියලා කියන්නේ පස්සේ. with කියලා කියන්නේ කවුරු හරි සමග. with me මාත් එක්ක කියන එක. within කියලා කියන්නේ ඒක තුල කියන එක. within ඒක ඇතුලේ කියන එක. within. on කියලා කියන්නේ මත උඩ කියන එක. into කියන්නේ ඇතුලට. behind කියලා කියන්නේ අර එහා පැත්තේ ඒ කියන්නේ අපි කියන්නේ behind beside දෙකම එක වගේ යන. behind කියන්නේ පිටුපසින් කියන එක තමයි behind කියලා කියන්නේ. beside කියලා කියන්නේ පසෙකින් කියන එක. ඔය දෙකම එක වගේ තේරුමක් කියන්නේ behind beside දෙකම. beside කියලා කියන්නේ අර පසෙකින් කියන එක. against කියලා කියන්නේ opposite කියන එකට කියන තවත් වචනයක්. opposite against කියන වචන දෙකම අපි පාවිච්චි කරන්නේ මේ වගේ තේරුමකට විරුද්ධව කියන එක. right. ඊළඟට ඊට පස්සේ ඔයාලට මම මේ in on at කියන main prepositions තුන ගැන ආයි පොඩි summary එකක් දාලා තියෙනවා. මොකද මේ prepositions තුන හරිම වැදගත් වෙනවා ඔයාලට. බලන්න in කියන preposition එක. අපි years, months, weeks වලට අපි use කරනවා. මම හිතන්නේ දැන් ඔයාලට හොඳ idea එකක් තියෙනවා ඒ ගැන. in 1970 1970 දී. in July ජුලි මාසෙදී. in 2 weeks සති දෙකක් ඇතුළත කියන එක. right. ඒ වගේම country එකක් city එකක් මෙන්න මේ වගේ වලට අපි ඉස්සරහින් in කියන preposition එක use කරනවා. in England එංගලන්තෙදී. in London ලන්ඩනයේදී. ඒ වගේ. ඊළඟට on කියන preposition එක අපි පාවිච්චි කරනවා days.
on May 7th 1964 ඊළඟ weekend on the weekend එකේදී අපි පාවිච්චි කරනවා. ඊළඟට streets වලට avenues වලට ඉස්සරහින් අපිට පාවිච්චි කරන්න පුළුවන් on කියන preposition එක. at කියන preposition එක අපි පාවිච්චි කරන්න පුළුවන් time එකත් එක්ක සහ address එකකට specific location එකක් indicate කරන්න අපිට පුළුවන් at කියන preposition එක use කරන්න. at 7 am, at 5 pm, at Oxford Street ඒ විදිහට. හරි. ඉතින් ඔන්න ඔය පුංචි summary එකත් එක්ක අපි දැන් බලමු මේ by කියන preposition එක කොහොමද use කරන්නේ කියලා. සරලවම by Sam කියන්නේ Sam විසින් කියන එක. by me කියන්නේ මම විසින්. ඒතරට තේන person කෙනෙක් හරි pronoun එකක් හරි by වලට පස්සේ එන්න පුළුවන්. ඊළඟට by the restaurant. ඒ කියන්නේ by the restaurant කියලා කියන්නේ ඒ at කියන එකම තමයි. at restaurant වගේ එකක්ම තමයි. හැබැයි ඒකේ වෙනස් meaning එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් can you please stop by the restaurant and pick up something අන්න ඒ වගේ ඔයාලට පුළුවන්ද restaurant එක ගාව චුට්ටක් නවත්තලා මෙන්න මේ දේ අරගෙන යන්න අන්න ඒ වගේ can you please stop by the restaurant right by කියන එකත් එක්ක අපිට place එකක් දාන්න පුළුවන් ඒ වගේම by කියන pronoun එකත් එක්ක date එකක් දෙන්න පුළුවන් by tomorrow හෙට වෙද්දී by next month ඊළඟ මාසෙ වෙද්දී right ඒ වගේම දැන් by කියන එක ගත්තොත් බලන්න by වලට පස්සේ ing form එකකින් verb එකක් ඇවිත් තියෙනවා by singing by doing by cleaning එතකොට මෙන්න මේ format එක ඔයාලට ඔළුවට යන්න ඕනේ. ඒතර by singing කියන්නේ sing කරලා තමයි එහෙම කරේ by singing by cleaning clean කරලා තමයි එහෙම කරේ by cleaning ඒ clean කරපු නිසා කියන එක by cleaning right ඊළඟ by ourselves by yourself අප විසින් ඔයා විසින් ඒ වගේ ඊළඟට අනිත් පැත්තට බලන්නකෝ මේ පැත්තේ ඔයාලට පේනවද මේ තියෙන්නේ passive voice right මේ passive voice හැම තැනකදීම ඔයාලට පේනවා මේ past tense simple past tense වල passive තමයි මේ හැම එකෙම තියෙන්නේ she was delighted by I was deeply disturbed by right මෙන්න මේ format එකත් මතක තියාගන්න. ඔයාලට පේනවා අර verb එකට පස්සේ එයා නිතරම by මෙන්න මේකෙන් කියලා තියෙනවා right so මෙන්න මේ by කියන preposition එක අපි use කරන විදි ටික ඔන්න ඔයා මෙන්න මේ වගේ සරල අවබෝධයක් තියාගන්න. හරි අපි දැන් යන් එක ප්‍රශ්න ටික කරන්න මම ඔයාලට කියලා දෙන්නම් කරන්න පුළුවන් ලේසි විදිහක් කොහොමද අපි මේ ප්‍රශ්න ටික කරන්නේ කියන එක. 2015 ප්‍රශ්නේ right An aspiring politician කෙනෙක් ගැන කියනවා had a speech written out him by a friend. එයාගම speech එකක් තිබ්බලු written out him. එතකොට එයාටනේ for him. ඔයාලට ඒක තේරෙන්න ඕන. For him by a friend. එයාට යාළුවෙක් ලියලා දීලා තියෙනවා speech එක. Who included instructions the manuscript. Instructions include කරේ manuscript එකේ ඒක ඇතුලේ. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? In the manuscript. So ඒකත් ඔයාලට පැහැදිලි. එතෙන්ට වෙන replacement එකක් නැහැ right? ඊළඟට. දැන් අර හිස්තැන් වලට අදාළ නැතේ ඔයා බාගෙට කියුවත් කමක් නැහැ. මොකද ඔයාට හරියට මොවා focus කරන්නේ විනාඩි 2-3කින් මේ ප්‍රශ්නේ කරගන්නනේ. right? ඊළඟට කියනවා politician duly delivered the speech and a loud applause was given to a statement he read out. ඉතින් මෙයා speech එක කරාලු politician a loud applause ලොකු අත්පොළසන්නාදයක් ආවලු එයා මොකක්ද කියපු දෙයකට. Then he turned a page. එයා පිටුවක් පෙරළුවා. පිටුවක් පෙරලනවා කියන්නේ කොහොමද කියන්නේ? Turned over a page. right? So ඒකයි no doubt. And immediately shocked the audience, adding, and there is a phrase with inverted commas. එයා කියවපු එක දෙයකින් මුළු audience එකම shock වුණාලු. audience එක shocked the audience, adding. මොකක් add කරපු හින්දාද? Here, pause and take sip water.
මොකද්ද? අර ලියපු එක්කෙනා ස්පීච් එක ලියපු ෆ්‍රෙන්ඩ් එයාගේ මැනුස්ක්‍රිප්ට් එකේ එයාට කරන්න ඕනේ ඉන්ස්ට්‍රක්ෂන්ස් හිටන් ලියලා තියෙනවානේ. එයාගේ ස්පීච් එක විතරක් නෙමෙයි දැන් මෙතන මේක කරන්න මේක කරන්න කියලා හිතන් ලියලා තියෙනවා. ඉතින් මෙයා ඒ වගේ අර දීපු ඉන්ස්ට්‍රක්ෂන් එක මෙයා කියවලා දන්නේ නැතුව ඒක තමයි අර ඔඩියන්ස් එක පාර ෂොක් වුනේ. so ඔයාලට දැන් තේරෙනවනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් ඔයා මෙතන පේනවා shock the audience by adding. මොකක්ද ඇඩ් කරේ? here pause and take a sip water. වතුර උගුරක් බොන්න කියලා තමයි ආ ලියලා තියෙන්නේ නේද? sip of water. හරි නේද? මේක හරිම clear and ඔයාලට direct answers එකපාර ගන්න පුළුවන් පොඩි paragraph එකක්. okay. අපි යන් 2016ට. හරි. මේකේ තියෙනවා මේ 2016 ආපු ප්‍රශ්න ටිකක් අනිත් ඒවාට වඩා වෙනස්. මේකේ ලකුණු 10ක ප්‍රශ්නයක් වුණා සහ මේකේ ටිකක් 10ක ප්‍රශ්නයක් නිසා හිස්තැන් 10ක් තියෙනවා. right? okay. A tired pastor was home resting. okay. home resting. මේ home resting home කියලා කියන්නේ place එකක්. ඒ කියන්නේ location එකක් නේ. ඔයාලට මම කියලා දුන්නා. අපි location එකක් ගැන කියනකොට අපි දානවා at home resting and the window he saw a woman approaching his house and අර window එකෙන් එයා දැක්කලු woman කෙනෙක් approaching his house එයාගේ ගෙදර පැත්තට එනවා right so මොකද්ද window එක හරහා දකිනවා කියන්නේ through the window right through the window right she was one those two talkative people ඔයා දැන් මෙතන බලන්න මෙතන ඔයාලට කොහොමද හොයන්නේ she was one those two talkative people ගොඩාක් අර මේ කට ගොඩාක් කතා කරන මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් කියලානේ කියන්නේ ඔයාලට ඒක තේරෙනවද one of those right one of those two talkative people and he was not keen to talk her එයාත් එක්ක කතා කරන්න නම් වැඩි කැමැත්තක් නැහැ talk with her right he said to his wife, I'll just run upstairs and wait. She goes away. Wait until she goes away. මම වඩ උදාහරණෙදිත් කියලා දුන්නා. Wait until 6 කියලා right? අන්නේ වචන වලින් අල්ලන්නට අග්ගාලා. ඊළඟට an hour passed. He tiptoed now. ඒ කියන්නේ පැයක් ගත වුණාට පස්සේ කියලා කියන්නේ after. After an hour passed, he tiptoed. Tiptoed කියන්නේ අර ඇඟිලි තුඩු වලින් ඇවිදිනවා. Tiptoed the stair landing. Stair landing එකට යා හිමීට සද්ද කරන්න නැතුව ආවා. Tiptoed to the stair landing and listened not a sound. එහෙම ආවම කිසිම සද්දයක් නැහැ. He was very pleased, so he went calling loudly to his wife. Well, my dear, did you get rid of that old beau at last? He went down. එයා stair landing එක වෙනකන් හිමීට tiptoed ඇවිල්ලා දැන් එයාට තේරුණා කවුරුත් නැහැ කියලා එයා පල්ලෙහාට බැස්සා. අර phrase එක කිය. The next moment he heard the voice of the same woman caller and she couldn't possibly have missed hearing him. However, the quick-thinking pastor's wife answered, yes, dear, she went away over an hour ago, but Mrs. Roy has come here for a chat. ඉතින් දැන් වයිෆ්ට තේරෙනවා වැඩේ වැරදුනා දැන් කරන්න දෙයක්වත් නැහැ අර ගෙදර ඉන්න එක්කෙනාට ඇහෙන්නත් ඇති ඒ නිසා යා ටක් ගාලා වයිෆ් ආන්ස් කරනවා ඔව් ඔය අය කියන එක්කෙනා ගියා මේ වෙන කෙනෙක් ඇවිල්ලා ඉනවා මිසස් රෝයි ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ ඔයා කැමති ඇත් එක්ක කතා කරන්නේ වගේ පොඩි ෂේප්මන්ට් එකක් දාගන්නවා හරිනේ ඒත් ඔයාලට තේරෙන්නේ නැති මෙතන තියෙන ගොඩාක් දේවල් ඔයාලට very familiar that you can catch up at first right okay 2017 දැන් ආයි back to the same procedure ලකුණු 5යි හිස්තැන් 5යි තියෙනවා right හරි මේකත් අපි බලමු A traveling salesman visiting a large business office boasted the manager okay boasted කියන්නේ පුරසාරම් කියෙව්වා the manager to the manager that he could pick out all the married men the employees all the married men the employees ලාගෙන්
married men ලා යාට pick කරන්න පුළුවන් කියලා න. All the married men among the employees. Accordingly, he stood the door. දොර ගාව කොහොමද කියන්නේ? At the door. As the employees returned lunch. ඒ කියන්නේ lunch එකෙන් ඉවර වෙලා returned from lunch and identified all those he believed to be married. In almost every case, he was right. මෙයා දොර ගාව ඉඳගෙන එන හැම කෙනාම මෙයා married නෑ ওই විදිහට එයා select කරන්න ගත්තා. එයා select කරපු හැමදේම හරි. The manager අහනවා, how do you do it? The traveling salesman replied, the married men wiped their feet the doormat. Doormat එක උඩ. Doormat එක කියන්නේ පාපිස්සනේ කකුල් පිහදන්නේ න. Their feet on the doormat. The single ones don't. අර මැරි කරපු හැම කෙනාම ඇතුල් වෙන පාපිස්සේ කකුල් පිහදලා අනිත් අය නෑ. Just a funny story, right? Then 2018 වල again 5 blanks, 5 marks. A child psychologist had twin boys, one an optimist and the other pessimist. Optimist කියන්නේ සර්ව සුභවාදියා. ඒ කියන්නේ හරිම positive කෙනෙක්. Pessimist කියන්නේ සර්ව අශුභවාදියා. ඒ කියන්නේ හැමදේම ගන්න negative විදියට. ඒතර මෙහෙම twin boys ලා දෙන්නෙක් හිටියා, ළමයි දෙන්නෙක් හිටියා child psychologist කෙනෙක්ට just to see what would happen Christmas day. දවසක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ on Christmas day. He loaded the pessimist room toys and games. එයා pessimist ගේ අර සර්ව අශුභවාදී ළමයාගේ room එක පිරෙව්වා කියලානේ කියන්නේ toys and games වලින් with toys and games. Optimist room he dumped a pile of horse droppings. අර සර්ව ශුභවාදී ළමයාගේ කාමරේ අර මොනවාද අශ්වයන්ගේ droppings මේ අර ගොම වලින් පිරෙව්වා. That night, the father found the pessimist surrounded his gifts. Surrounded. එයාගේ gifts ටික වට කරගෙන surrounded by his gifts crying. අඬනවා. තාත්තා අහනවා what's wrong? I have a ton game manuals to read. Ton of game manuals to read. මට එයාට තෑගි දුන්නේ මොනවද? toys ලා games නේ. ඉතින් ඒ හැම game එකකටම game manuals දෙන දේ ඔක්කොම කියවන්න ඕනේ කියලා අඬනවා. I need batteries and my toys will all eventually get broken, sobbed the pessimist. ඉතින් මෙයා අඬන්න කියනවා තියෙන ප්‍රශ්නේ දැන් එයාට. Passing the optimist room, the father found him dancing for joy around the pile of manure. Manure කියන්නේ පොහොර කියන එක. අර horse droppings කියන එකටම තමයි මේ manure කියලා එයා වචනේ වෙනස් කරලා තියෙන්නේ. දැන් මෙතන එයා ඔයාලට හඳුන්වලා දෙන්නේ horse droppings කියලානේ. ඒ කියන්නේ අශ්වයන්ගේ ගොම. ඒ ගොම කියන වචනේ තමයි මේ manure කියන එකෙන්ම කියන්නේ. ඒ වචන දෙකක් තැන් දෙකකදී පාවිච්චි කරලා තියෙනවා. හැබැයි එකම දේ. right? දැන් අර ගොඩාක් ගොම වටේ ඉඳගෙන මේ සර්ව සුභවාදී ළමයා සතුටෙන් උඩ පානිනවා. Why are you so happy? He asked. The optimist shouted, there must be a pony somewhere here. You know, I'm very much interested playing with ponies. In playing with ponies. Ponies ලාත් එක play කරන්න මම ගොඩාක් කැමතියි. ඒ නිසා මම හිතන්නේ මේ ළඟම pony කෙනෙක් ඇති කියලා. හරිනේ? Right. 2023. One morning, while a teacher was getting ready to go to school, a wire short occurred his home. එයාගේ ගෙදර. එහෙනම් location එකක්, right? ඒතර එයාගේ ගෙදර. wire short එක ඇති උනේ එයාගේ ගෙදර. එහෙනම් in his home, right? He immediately contacted an electrician who agreed to come 2 o'clock. දෙකට වෙලාවක් කියනවනම් අපි සාමාන්‍යයෙන් දාන්නේ මොකද්ද? at 9. එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි at නැත්තේ? බලමු. at නැත්තම් අපිට දාන්න පුළුවන් වෙන එකකට තියෙන්නේ after කියන එක. ඒ කියන්නේ after 2 o'clock කියලා දාන්න පුළුවන් අපිට. දෙක පහුවෙලා එන්නම් කියලා එයා පොරොන්දු වුණා කියලා තමයි එහෙනම් කියන්න පුළුවන්. බලමු ඒක හරියයිද කියලා. ඔයාලට තව මොකක් හරි hint එකක් තියෙන්න ඕනේ. ඔන්න කියනවා. As promised, the electrician arrived around 2:30. එයා promise වෙච්ච විදිහටම 2:00ට ආවා කියන්නේ අර එයා උඩ කියලා තියෙන්නේ
දෙකෙන් පස්සෙන් නම් කියලා. එහෙනම් එතෙන්ට හරියටම මැච් වෙනවා after 2 o'clock. Right? Along his assistant. එහෙනම් එයාගේ assistant එක්ක ආවා කියන්නේ අපි කොහොමද? With his assistant. Unpacked his tools, idled around for a while after the repairs, and gave the teacher a bill of 7,500 rupees. The teacher exclaimed, "This is ridiculous. I don't make that much money even as a teacher." That much of money. මමවත් මෙච්චර මුදලක් ගන්න නැහැ ටීචර් කෙනෙක් විදිහට. ඔයා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙලයි මෙච්චර මුදලක් අය කරන්න කියලා අහනවා. The electrician waited him to finish. එයා කියනකම් හිටියා. Waited for him to finish and quietly said, "Neither did I when I was a full-time teacher. So I started this part-time job as an electrician." මටත් full-time teacher කෙනෙක් වෙලා ඉන්නකොට මෙච්චර ගාණක් හම්බුන්නේ නැහැ. ඒ නිසා තමයි මම part-time electrician කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. Right? Very simple. Right. අපි බලමු 2024. One day, two lawyers met early the morning. ඔයා දන්නා morning තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා දාන්නේ in the morning and decided to go a walk. ඒ කියන්නේ walk එකක් යනවා කියන්නේ to go for a walk. Walk එකක් යනවා, right? While walking through the woods, they spotted a vicious looking bear standing in front of them. එයාලා ඉස්සරහා ඉන්නවා. The first lawyer immediately opened his briefcase, pulled out a pair of running shoes. Pair of shoes කියන එක, right? The second lawyer looked at him. That's it. ඉතුරු ටික කියවන්න අවශ්‍යත් නැහැ. ඒතරට තේරෙනවා දැන් එන්න මේ ප්‍රශ්න ටික හරි සරල වෙලා තියෙනවා සහ ඔයාලට choose කරන්න එන prepositions ඔක්කොම එක වගේ හැමදාම එකම වගේ ටික තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් පෙන්නපු ටික ඔයා go through කරා නම් ඔයාලට මේ prepositions ප්‍රශ්නේ ඉතාම ලේසියෙන් ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන් විනාඩි 3ක් විතර කාලයක් ඇතුළත. right. එහෙනම් අපි ඊළඟ lesson එකකින් හම්බෙමු.